අයිබෝවන් ඔබට මේ දිනවල ලාංකිකයන් වන අප වගේම ලෝකයේ බොහෝ රටවල නිතර කතාබහට ලක්වන රාජ්‍යයක් ලෙස අපගේ අසල්වැසි පාකිස්තානය හඳුන්වන්න පුළුවන්. 1947 දී ಭಾರತයෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් ලෙස මහා බ්‍රිතාන්‍යයේ ආශිර්වාදය ඇතිව බිහි වූ පාකිස්තානය ඉතා වැදගත් භූගෝලීය සාධක මෙන්ම පොහොසත් ඉතිහාසයක් සහ සංස්කෘතික විවිධත්වයෙන් පිරුණු විශිෂ්ට රටක්. කාලෙන් කාලයට ඇතිවුණු දේශපාලන කුමන්ත්‍රණ දූෂිත දේශපාලනය වගේම අන්තවාදී බලපෑම් නිසා මේ වන විට යම් පසුබෑමකට ලක්ව තිබුණත් පාකිස්තානය කියන්නේ ලෝකයට ඉතාමත් වැදගත් රාජ්‍යයක්. ඉතින් අද මේ වීඩියෝෙන් මම ඔයාලට අරගෙන එන්නේ පාකිස්තානය පිළිබඳ සුවිශේෂීම කරුණු කිහිපයක් ගැනයි. ආරාධනා කරනවා රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අන්තිම තත්පරය තෙක්ම. අංක 10. ලෝකයේ දෙවන උසම කන්ද K2 පිහිටා තිබීම. ලෝකයේ උසම කන්ද වන එවරස් කන්දට පසු දෙවනුවට උසින් වැඩිම කන්ද ලෙසින් හඳුන්වන K2 කන්ද සම්පූර්ණයෙන්ම පාහේ පිහිටලා තියෙන්නේ පාකිස්තානයේ ගිල්ගිට් බල්ටිස්තාන් ප්‍රදේශය තුලයි. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 8611ක් උසින් පිහිටලා තිබෙන මෙම කන්ද තරණය කිරීම වඩාත් භයානක බවයි කඳුරගින්නන් ප්‍රකාශ කරන්නේ. K2 වල ඇති භයානකකම නිසාම මෙම කන්දට මුර්ග කන්ද ලෙස අනුවර්ත නාමයක්ද පටබැඳී තිබෙනවා. අංක 9. ලෝකයේ උසම මාර්ගයේ පිහිටීම. පාකිස්තානයේ චීනය සමග සම්බන්ධ කරන කරකෝරම් අධිවේගී මාර්ගය හෙවත් KKH සම්පූර්ණයෙන්ම තාරදමා ඇති ලෝකයේ උසම ජාත්‍යන්තර මාර්ගය ලෙස හැඳින්වෙනවා. එය පැරණි ජනප්‍රිය සේද මාවතේ කොටසක් ඔස්සේද ගමන් කරනු ලබනවා. දල වශයෙන් කිලෝමීටර් 1300ක් පමණ දිගකින් යුතු මෙම මාර්ගයේ කිලෝමීටර් 887ක් පමණ ගමන් කරන්නේ පාකිස්තානයේ හරහායි. මෙම මාර්ගයේ මුහුදු මට්ටමේ සිට මීටර් 4693ක් උසක පිහිටි මුන්ජරාත් කපොල්ල හරහා ගමන් කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 8. ලෝකයේ උසම ATM යන්ත්‍රය. මීට පෙර සඳහන් කළ පාකිස්තාන චීන දේශ සීමාවේ බුන්ජරාප් කපොල්ලේ පිහිටා තිබෙන පාකිස්තාන ජාතික බැංකුවට අයත් ATM යන්ත්‍රය ලෝකයේ උසින්ම පිහිටා ඇති ATM යන්ත්‍රය ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනවා. එය මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 4693ක් උසක පිහිටා තිබෙන බවයි සඳහන් වෙන්නේ. අංක 7. ලෝකයේ දෙවන විශාලතම ලුණුපතල වන කෙවාරා ලුණුපතල. ජනප්‍රවාදයන්ට අනුව ක්‍රිස්තුපූර්ව 320 දී පමණ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඉන්දිය උපමහද්වීපයට පැමිණි අවස්ථාවේ ඔහුගේ අශ්වයන් භූමියේ තිබුණු ලුණු ලෙවකෑමට පටන් ගැනීම නිසා මෙම ලුණු නිළිය සොයාගත් බවටයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ. මෙහි නිෂ්පාදනය කරන හිමාලයානු රෝස ලුණු ලෝපුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා කියලා තමයි සඳහන් වෙන්නේ. කෙවාරා ලුණුපතල කිලෝමීටර් ගණනාවක් භූගතව විහිදී යන අතර එහි ස්තර 19ක් සහ කිලෝමීටර් 40කට වැඩි දිගකින් යුත් උමම් මාර්ග ජාලයකින් සමන්විතයි කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 6. ලෝකයේ ප්‍රමුඛතම පාපන්දු සැපයුම්කරු. අපේ රටේ වගේම පාකිස්තානයේ ජනප්‍රියම ක්‍රීඩාව වෙන්නේ ක්‍රිකට්. පාපන්දු ක්‍රීඩාව සම්බන්ධව පාකිස්තානයේ ලෝක මට්ටමින් විතරක්ම කතා බහකට ලක්වන රටක් නන් නෙවෙයි. නමුත් ඔබ දන්නවද ලෝකයේ භාවිතා වන පාපන්දු වලින් 140-70 අතර ප්‍රමාණයක් අතින් මසා නිම කරන්නේ පාකිස්තානයේ සියල්කෝට් නගරය කියලා. ඔලිම්පික් කුල්ලට පමණක් දෙවන යන FIFA ලෝක කුසලානය සඳහා පාපන්දු සෑදීමට පාකිස්තානයේ සියල්කෝට් නගරය ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 5. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මධ්‍යස්ථානය. ක්‍රිස්තුපූර්ව 3300ත් 1300ත් අතර කාලයේ ලෝකයේ පැරණිතම නාගරික ශිෂ්ටාචාර වන මොහෙන්ජෝදාරෝ සහ හරප්පා ඇතුළු ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයේ පිහිටා තිබුණේ වර්තමාන පාකිස්තානයේ කියලා තමයි සඳහන් වෙන්නේ. එය ප්‍රධාන වශයෙන්ම ඉන්දු නදී ද්‍රෝණිය ආශ්‍රිතව ව්‍යාප්ත වූ අතර වර්තමාන පාකිස්තානයේ සින්ද්, පංජාබ් සහ බලුචිස්තාන් ප්‍රදේශ වගේම වයඹදිග ඉන්දියාවේ විශාල කොටසක්ද ආවරණය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 4. දකුණු ආසියාවේ විශාලතම මස්ජිදය. තුර්කි ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙච්ච වේදත් ඩලෝකි විසින් නිර්මාණය කළ පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද්දී පිහිටා ඇති ෆයිසල් මස්ජිදය දකුණු ආසියාවේ විශාලතම මස්ජිදය ලෙසයි සැලකෙන්නේ. සෞදි අරාබියේ හිටපු ෆයිසල් රජු සිහිවීම පිණිස ඉදිකර ඇති මෙය අද්විතීය නූතන ගෘහ නිර්මාණ ශිල්පය සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලනවා. අංක 3.
පළමු මුස්ලිම් ජාතික කාන්තා අගමැතිනිය. ඔයාලා දන්නවා ඇති ලෝකේ පළවෙනි අග්‍රාමාත්‍යවරිය බවට පත් වුණේ ලංකාවේ සිරිමාව බණ්ඩාරනායක මහත්මිය බව. ඒ වගේම තමයි මුස්ලිම් ජාතිකයන් බහුතරයක් සිටින රටක පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වුණෙත් අපගේ අසල්වැසි පාකිස්තානයේ වෙනාසිරි භූතෝ මහත්මියයි. ඇය ප්‍රථම වරට ධූරයට පත් වුණේ 1988 වර්ෂයේදී. ඔබ දැඩි ක්‍රිකට් ලෝලියෙක් නම් ඔබට මතක ඇති. 1996 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහී කුසලානය ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග වෙත පිරිනමන්නේ වෙනාසිරි භූතෝ මහත්මියයි. නමුත් කනගාටුදායක ලෙස 2007 වසරේ පැවති මැතිවරණ ව්‍යාපාරයකට සහභාගී වෙමින් සිටියදී මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයකින් ඇයව ඝාතනයට ලක් වුණා. අංක 2 ලෝකයේ ලාබාලතම නොබෙල් සම්මානලාභිනිය. මලාලා යුසුෆ්සායි කියන්නේ පාකිස්තානයෙන් බිහි වුණු සුවිශේෂී මානව හිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම දැඩි ඉස්ලාම් මතධාරී රටක් වන පාකිස්තානය තුළ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් ඇදියත් කළ සටන නිසාම ලෝපුරා ගෞරව ආදරයට පාත්‍ර වන්නට ඇයට හැකියාව ලැබුණා. මලාලා යුසුෆ්සායි 2014 දී නොබෙල් සාමත්‍යය දිනා ගන්නා විට ඇගේ වයස අවුරුදු 17ක්. ඒ අනුව ඇය ලෝකයේ නොබෙල් සම්මානයක් හිමි කරගත් ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසගත වීමට සමත් වුණා. අංක 1 පරිගණක වෛරසයේ උපත. Microsoft DOS මෙහෙයුම් පද්ධතිය භාවිතා කළ IBM Personal Computers ඉලක්ක කර නිර්මාණය කෙරෙනු ලොව ප්‍රථම පරිගණක වෛරසය ලෙස පිළිගැනෙන්නේ බ්‍රේන් නම් පරිගණක වෛරසයයි. 1986 වර්ෂයේදී මේ නිර්මාණය කර මුදාහැර තිබුණේ ලාහෝර් නගරයේ ජීවත් වුණ සහෝදරයන් දෙදෙනෙකු වන බාසිත් ෆාරුක් අල්වි සහ අම්ජාද් ෆාරුක් අල්වි යන සහෝදරයන් දෙදෙනෙකු විසින් බවයි ප්‍රකාශ කෙරෙන්නේ. මේ වගේ දැනුවෙන් පිරුණු අලුත් වීඩියෝ නරඹන්න හොඳම එක අපේ channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝෙන් හමු වෙන තෙක් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.